සුබම සුවදවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ අපි අද දවසේත් බලමු අපේ ට්‍රේඩින් ප්ලෑන් එක ඇචීව් කරගන්න කොහොමද අද 9 වෙනි දවසේ විදිහට ටාගට් එක ඇචීව් කරගන්නේ. ඒ වගේම අපේ මනි මැනේජ්මන්ට් එකේ අපි බලමු ට්‍රේඩ් එක කීයකින්ද අපි රිස්ක් මැනේජ්මන්ට් එක හදා ගන්න ඕනේ කියලා 12.02යි. ඉතින් අපි ට්‍රේඩ් 3යි දාන්නේ 0.40යි අපේ පළවෙනි ස්ටේක් එක වෙන්න ඕනේ. 0.40යි. අපි බලමු මේක හරියට ට්‍රේඩ් කීපයක් දාලා හොඳ එන්ට්‍රි පොයින්ට් අරගෙන අපි අද දවසේ ටාගට් එක ඇචීව් කරන්න අපි උත්සාහයක් දරමු. ඉතින් මම පළවෙනි ට්‍රේඩ් එක පෝල් එකක් විදියට ගන්නවා. බලන්න මම මේක ඔලි ට්‍රේඩ් මාකට් එකේ පෝල් එකක් විදියට ගත්තා. බලන්න ලොකු ඩවුන් මාකට් එක තමයි ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. ඉතින් බලන්න සපෝට් ලෙවල් එකක් තියෙනවා. සපෝට් ලෙවල් එක බ්‍රේක් වෙලා පහළට හැරෙයි කියලා හිතලා බලන්න පොඩි බ්‍රේක් වීමක් තියෙනවා. ඉතින් මේක බ්‍රේක් වෙලා පහළට හැරෙයි කියලා හිතලා මම පළවෙනි ට්‍රේඩ් එක විනාඩි 2කින් ඩවුන් එකක් විදියට ගත්තා. අපි බලමු මේක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද කියලා. අපි මනි මැනේජ්මන්ට් එකට හොඳ ට්‍රේඩින් ප්ලෑන් එකකට හොඳ සැලැස්මක් ඇතුව තමයි ට්‍රේඩ් කරලා මේ තාක් දුරකට දවස් 8ක් අපි ප්‍රොෆිට් කරගත්තා. අපේ ටාගට් එක ඇචීව් කරගත්තා. 9 වෙනි දවසේදී 0.60යි බලන්න 0.60ක් අපි ප්‍රොෆිට් කරගන්න ඕනේ. අපි බලමු මේ ටාගට් එක අපි කොහොමද ඇචීව් කරගන්නේ කියලා. ඉතින් බලන්න දැනට නම් ට්‍රේඩ් එක ලොස්ට් එක තියෙන්නේ. ඉතින් අපි මනි මැනේජ්මන්ට් එකට ට්‍රේඩ් කරන නිසා කලබල වෙන්න දෙයක් නැහැ. මේ ප්ලෑන් එකට ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා දිගටම ට්‍රේඩ් කරොත් අනිවාර්යෙන් ඔයාලා ප්‍රොෆිට් කරනවා. ඒක මම වගකීමක් ඇතුව කියනවා. අපි බලමු. මම මේක සහතික කරනවා. හැබැයි මට පොඩි බලන්න මෙතන පොඩි අවාසියක් වුණා බලන්න RSI level එක පහළ 20 level එකක් ටච් වෙලා පහළ ඉඳලා නැවතත් ඉහළට හැරෙන්න හදනවා. ඉතින් මේ වගේ අවස්ථාවක පොඩි අවධානමක් තියෙනවා මාකට් එක ඉහළට යන්න පුළුවන්. channel stick කීපයක් ඉහළට හැදෙන්න පුළුවන්. ඉතින් මම මේ ට්‍රේඩ් එක රිෆ්‍රෙෂ් කරලා මගේ මනි මැනේජ්මන්ට් එකේ විදිහට ඊළඟ ස්ටේක් එක මම දෙනවා. අපි බලමු 0.64ක් අපි ස්ටේක් එක දීලා දෙවෙනි ට්‍රේඩ් එක මම buy එකක් විදිහට ගන්නවා. ඉතින් යාළුවනේ මෙතන RSI level එක ඉහළ සිට පහළට යයි කියලා හිතලා තමයි මම buy එකක් විදිහට ගත්තේ. බලන්න පහළ level එක ටච් වෙලා support level එක ටච් වෙලා නැවතත් උඩට හැරෙනවා මාකට් එක. ඉතින් candlestick එකක් දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් ඉහළට මාකට් එක හැදෙන්න ඕනේ. බලමු අපි 70ක වගේ ප්‍රොෆිට් එකක් තිබ්බොත් යාළුවනේ මම සාමාන්‍ය ට්‍රේඩ් එකක් ක්ලෝස් කරනවා. අපි බලමු 70යි 70යි මම ට්‍රේඩ් එක ක්ලෝස් කරා. ඉතින් බලන්න ට්‍රේඩ් එක ක්ලෝස් කරන වෙලාවෙදිත් අපිට ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා 81ක ප්‍රොෆිට් එකක් දෙවෙනි ට්‍රේඩ් එකෙන් ආවා. හරි. ඊළඟ එකත් මම 0.40කින්ම ට්‍රේඩ් එක ගන්නවා. අපි බලමු. ඔන්ලි 10 මාකට් එකේම මේක නැවතත් මම අප් එකක් විදිහට ගන්නෙ. මොකද මාකට් එක සපෝට් ලෙවල් එකේ ටච් වෙලා ඉහළට හැදෙන්න ඕනේ. අපි බලන්නිමු මේ ට්‍රේඩ් එකෙනුත් අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද කියලා. දැන් තමයි 132ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒත් අපි මනි මැනේජ්මන්ට් එකට ට්‍රේඩින් ප්ලෑන් එකකට ට්‍රේඩ් කරන නිසා අපි මේක ඉවරනකම් බලන් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වගේ පොඩි account එකක් අප් කරන වීඩියෝ එකක් කවුරුත් මේ තාක් දුරකට කරලා නැහැ. ඔයාලා බලන වීඩියෝ YouTube එකේ සර්ච් කරලා බලන්න. මේ වගේ ඇත්ත account එකක්, real account එක මේ විදිහට හරි ප්ලෑන් එකකට අප් කරන වීඩියෝ එකක් මම තාම දැකලා නැහැ. හැබැයි ඔයාලට මගෙත් එක්ක දිගටම එකතු වෙන්න පුළුවන්. මගේ කලින් වීඩියෝස් බලන්න. මම real account එකේ ට්‍රේඩ් කරන demo account එකක් මම use කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඔයාලට මම මේ ඩොලර් හොයලා පෙන්නනවා ඩොලර් කොහොමද විත්ඩ්‍රෝල් කරන්න කියලා ඩිපොසිට් කරන්න කියලා හැම දෙයක්ම මම වීඩියෝස් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්න 82කින් මේ ට්‍රේඩ් එකත් මම ක්ලෝස් කරගත්තා. අපි තව ට්‍රේඩ් එකක් අරන් බලමු. අපේ 9 වෙනි දවසේ ටාගට් එක අචීව් කරගන්න ඕනේ. අපි බලමු. 9 වෙනි දවසේ ටාගට් එක අචීව් කරගන්න තව එක ට්‍රේඩ් එකක් වගේ අපිට ගන්න ඕන වෙයි. 0.60ක් තමයි 9 වෙනි දවසේ ටාගට් එක තිබ්බේ. අපි බලමු. මේක මම ටිකක් බලන් ඉඳලා නැවතත් ට්‍රේඩ් එකක් ගන්නවා ප්‍රයිස් එකක් විදියට බයි මාකට් එක ඊළඟ කැස්ටික් කීපය බයි එකට හැරෙයි කියලා අපි බයි එකක් විදියට ගත්තා. බලමු අපි බොහෝ දුරට මාකට් එක තව කැස්ටික් එකක් හෝ දෙකක් ඊළඟට හැරෙන්න ඕනේ මාකට් එකේ තියෙන පැටර්න් එක විදියට. ඉතින් සපෝට් ලෙවල් එක ටච් වෙලා මාකට් එක උඩට එනවා. බලමු අපි මේකෙත් අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් බලන්න යාළුවනේ අපිට තව මම මේ වගේ පොඩි විනාඩියක වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ට්‍රේඩ් කරන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන්නේ නැති වෙන්න ඔයාලට ට්‍රක් ගාලා ටාගට් එක මගේ ප්ලෑන් එක ඇචීව් කරලා පෙන්නන්න ඕනේ තමයි මම මේ වගේ අවබෝධය අවදානමක් කරන් ට්‍රේඩ් ගන්න. ඉතින් ඔයාලා කොයිලාකවත් විනාඩියක දෙක ට්‍රේඩ් ගන්න එපා. උඩරිම මම රෙකමන්ඩ් කරන්නේ විනාඩි 3කින් ට්‍රේඩ් එකක් ගන්න. මොකද ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ලැබුණ අවස්ථාවේදී ට්‍රේඩ් එකක් සෙල් එකක් මාකට් දීලා ක්ලෝස් කරගන්නත් පුළුවන්. ඉතින් බලමු මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තොත් අපිට
ඒ දවසේ ටාගට් එක ඇචීව් කරගන්න තිබ්බා. හැබැයි ඒ ට්‍රේඩ් එක නම් ලොස් වෙයි. ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. මොකද අපි මනි මැනේජ්මන්ට් එක ට්‍රේඩ් කරන නිසා අපිට ගොඩාක් දුරට අපේ ටාගට් එක ඇචීව් කරන්න පුළුවන්. ඉතින් 0.64කින් දෙවෙනි ට්‍රේඩ් එකක් ගන්න ඕනේ. ඉතින් මම මේක දෙනවා නැවතත් කෝල් එකක් විදිහට බලමු. විනාඩියක ට්‍රේඩ් එකක් තමයි මම ගත්තේ. ඉතින් බලමු. පොඩි ඩොජි පැටර්න් එකක් හැදිලා තියෙනවා. ඒකත් එක්ක මම මාකට් එක පහළට එයි කියලා ගත්තා. ඔයාලා මේ පැටර්න් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මගේ යාළුවනේ. අපි බලමු මේකෙදි අපිට 70ක 80ක වගේ percentage එකක් එක්ක ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න ලැබෙයිද කියලා. ඉතින් ඔයාලා මගෙත් එක දිගටම එකතු වෙලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම කොහොම හරි මේ ලක්ෂ 39 ටාගට් එක මගේ ප්ලෑන් එක ඇචීව් කරගන්න උත්සාහයක් දරන ඔයාලත් එක්කම කිසිම බොරුවක් මෙතන මම කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් මගේ වීඩියෝ දිගටම බලන්න. මම හැකිතාක් දුරකට මම කියන්නේ ලක්ෂ 39 මට ඇචීව් කරගන්න පුළුවන් වෙයි කියලා. බලන්න ඒකත් ප්‍රොෆිට් කරගත්තා. හැබැයි ඔයාලත් එක්ක එකතු වෙලා මගේ ලයිව් account එකේ ට්‍රේඩ් කළා මේ ඩොලර් 40ක වගේ පොඩි account එකක තිබ්බ මේ මගේ account balance එක මම ගොඩක් ලොකු ගාණක් වෙනකන් අප් කරන්න බලාපොරොත්තුවක් වෙනවා. අපි බලමු අපිට කොච්චරක් දුරකට මේ account එක අප් කරගන්න පුළුවන් වේද කියලා. තාම 9 වෙනි දවසේ යන්නේ. අපි බලමු. දවස් 300ක plan එකකට තමයි අපි මේ ට්‍රේඩ් කරන්නේ. ඉතින් යාළුවනේ සමහර දවස්වල මම සෙෂන් දෙකක් දවස් දෙකක වගේ ට්‍රේඩ් කරලා මම ඔයාලට පෙන්නන්නම්. කොහොම හරි දවස් 300ක් නෙවෙයි අපි අඩුම තරමේ මාස 6ක් යන ඉස්සෙල්ලා මේ ටාගට් එක ඇචීව් කරගන්න උත්සාහයක් දරමු. ඉතින් ඔයාලා මගෙත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා කැමති නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. බලමු ඒකත් මම බයි එකක් විදියට ගත්තේ. ඉතින් මම විනාඩියකින් තමයි මේ ට්‍රේඩ් එකක් ගත්තේ. තව එක chance එකක් තියෙනවා මේ වගේ විනාඩියකින් ට්‍රේඩ් අරන් ඔයාලට සාමාන්‍යයෙන් හොඳ ප්‍රොෆිට් එකකදී ක්ලෝස් කරගන්න පුළුවන්. මොකද පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ප්‍රොෆිට් එක ලොස් එක ගොඩක් වැඩි. හැබැයි පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ට්‍රේඩ් ගද්දී මාකට් එක හොඳ ප්‍රොෆිට් එකකින් ඔයාලට ගලව ගන්නත් අවස්ථාව තියෙනවා. බලන්න මම ට්‍රේඩ් තුනක් ගත්ත තුනම හොඳ ප්‍රොෆිට් පර්සන්ටේජ් එකක් එක්ක මම 70ක 80ක ප්‍රොෆිට් පර්සන්ටේජ් එකක් එක්ක තමයි ගලව ගත්තේ. 50කින් තමයි ඒක නම් මට ගලව ගන්න ලැබුණේ. හැබැයි මගේ 0.760 ටාගට් එක මම මේ වෙද්දී අචීව් කරගත්තා. අපි බලමු 10 වෙනි දවස. ඒ කියන්නේ 19 වෙනිදා මේ 19 වෙනිදා අපි කොහොමද ටාගට් එක අපි හදා ගන්න ඕනේ 12.728කින් අපේ ට්‍රේඩින් ප්ලෑන් එකේ විදිහට 0.41ක් පළවෙනි ස්ටේක් එක අපි ගන්න ඕනේ. 0.41ක් මේකත් මම විනාඩියකින් තමයි ගන්නෙ. මේකත් මම රයිස් එකක් විදිහටම දෙනවා. මම ගොඩක් බලන්න නැතුව රයිස් එකක් විදිහටම දුන්නේ යාළුවනේ. බලමු අපි මේකෙත් අපි ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන් වේද කියලා. බලන්න මම කිව්වා වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් ට්‍රේඩ් කරද්දී තියෙන වාසිය තමයි අපිට හරි අවධානයෙන් හිටියොත් ට්‍රේඩ් එක ගැන අපිට පොඩි ප්‍රොෆිට් එකක් ආපු ගමන් මේක ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ටයිම් ෆ්‍රේම් එක වැඩියෙන් දාද්දී ප්‍රොෆිට් පර්සන්ටේජ් එක අපිට එනවා වැඩි. අපිට ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ. හැබැයි කලබල වෙන්න එපා මේ වගේ ට්‍රේඩ් දාද්දී ඔයාලට හරි ප්ලෑන් එකක් මනි මැනේජ්මන්ට් එකක් එක්ක ට්‍රේඩ් දාන්න ඕනේ. ඉතින් ඔයාලා ගොඩාක් දුරට ලොස් වෙන එක අඩු වෙයි. ඔයාලට ප්‍රොෆිට් එකක් එක්ක ඔයාලගේ ට්‍රේඩ් ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ලොස් එකකට යයි මම හිතන්නේ. ඒක ලොස් එකකට ගියොත් මම ඊළඟ ට්‍රේඩ් එක 0.65කින් ගන්නවා. අපි බලමු ඊළඟ ට්‍රේඩ් එක 0.65කින් අරගෙන මම මේක පෝල් එකක් විදිහට දෙනවා. ඉතින් බලන්න අර ඩොජි පැටර්න් එකක් හැදිලා තිබ්බා කලින් කැන්ඩල්ස්ටික් 3කට වගේ කලින්. ඉතින් එතනින් එහාට මාකට් එක අප් එකකට ගියේ නැහැ. එතනින් එහාට බලන්න ඩවුන් එකකට තමයි මාකට් එක යන්නේ. ඉතින් ඩොජි පැටර්න් එකක් කියන කැන්ඩල් එක ගොඩක් බලවත් කැන්ඩල් එකක්. ඉතින් ඒවා ගැන ඔයාලා ස්ටඩි කරන්න. ඉතින් මම කිසිම ක්ලාස් එකකට ගියේ නැහැ මේ ට්‍රේඩ් කරන්න. ඉතින් මේ ඔන්ලයින් ෆීල්ඩ් එකේම ඉඳලා YouTube වලින් දේවල් ඉගෙනගෙන මම අත්හදා බලලා මම එක්ස්පීරියන්ස් කරලා තමයි මේ දේවල් හොයාගත්තේ. ඉතින් මේ දේවල් හොයාගෙන මම දැනට ප්‍රොෆිට් කරන් යනවා. ඩේලි ප්‍රොෆිට් කරන් යනවා. ඉතින් ඔයාලටත් එක්ක මම ෂෙයා කරගන්න මේවා. ඔයාලත් මම කැමති ඔයාලත් ඩොලර් හොයලා අපේ ලංකාව ඩොලර් ගේනවට මම කැමතියි. හරි කල්පනාවකින් ට්‍රේඩ් කරන්න. ඉතින් ඉවසීම කියන එක ප්‍රධාන වශයෙන් ඉවසීම කියන එක ඔයාලට තියාගන්න වෙනවා. මොකද වැඩි තණ්හාවට ගියොත් ඉවසීම නැති කරගත්තොත් ඔයාලගේ ට්‍රේඩ් කොච්චර ඔයාලා ඩොලර් 1000ක් ලක්ෂයක් තිබ්බත් වැඩක් නැහැ. එක විනාඩි 5ක් 10ක් ඇති මේ සම්පූර්ණ මුදලම ඔයාලට නැති කරගන්න. ඒ නිසා හරි කල්පනාවෙන් ට්‍රේඩ් කරලා පොඩි account එකක් අප් කරගන්න උත්සාහයක් දරන්න බලන්න. ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් කරගත්තා.
ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තා. ඉතින් නැවතත් මම 0.41ක් කියලා ට්‍රේඩ් එක හදා ගන්නවා. අපි බලමු ඊළඟ එක කොහොමද අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කියලා. පොඩ්ඩක් මම බලන් ඉන්නවා. ඉතින් මේකත් මම පෝල් එකක් විදියට දෙනවා යාළුවෝ. මොකද ඩොජි පැටර්න් එක මම දැක්ක නිසා මම හිතනවා මේකත් පෝල් එකක් යයි කියලා බලමු අපි. බලමු මේකේ ප්‍රොෆිට් එක තව තප්පර 49ක් තියෙනවා. අවසාන වෙනකන් අපිට කියන්න බෑ මේක ප්‍රොෆිට් වෙයිද ලොස් වෙයිද කියලා. ඉතින් වැදගත්ම දේ තමයි හරි ඉවසීමකින් පොඩි account එකක් අප් කරන්න ඔයාලා උත්සාහ කරන්න. ගොඩාක් මුදල් මේකට දාන්න එපා. ඔයාලට ඩොලර් 50ක් ඩොලර් 100ක් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ඕනම පොඩි account එකක් ලොකු account එකකට යනකම් අප් කරගන්න. ඉතින් යාළුවනේ ලොකු මුදලක් දාලා ඔයාලගේ ඉවසීම නැති කරගෙන අපි වැඩි තණ්හාවට ගිහිල්ලා මේකේ සල්ලි නැති කරගන්නට වඩා ඩොලර් 50ක වගේ මුදලක් දාගෙන ස්ටෙප් බයි ස්ටෙප් හොඳ ප්ලෑන් එකකට හොඳ මනි මැනේජ්මන්ට් එකකට මේක අප් කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් අපිට ලොස් එකක් ගියත් අපි මනි මැනේජ්මන්ට් එකේ විදිහට ඩොලර් 10ක් 11ක් වගේ පොඩි මුදලක් තමයි නැති වෙන්නේ. ඉතින් ඒ වගේ ප්ලෑන් එකකට තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඉතින් මෙතන බලන්න ඩොලර් 62ක බැලන්ස් එකක් තියෙනවා. මේ හැම දෙයක්ම නැති වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ මුදල නැති වෙන්නේ නැහැ. බලන්න ඒ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් කරගත්තා. 63.7 63ක් මම ප්‍රොෆිට් කරගත්තා. ඉතින් බලන්න කොච්චර පොඩි වෙලාවක්ද මට මේ ටාගට් එක අචීව් කරගන්න ගියේ. ඉතින් මේ දවස් දෙකේ ටාගට් එක මම කොහොමද අචීව් කරේ කියලා. ඉතින් මම තව එක ට්‍රේඩ් එකක් දානවා. පෝල් එකක් විදිහට අපි බලමු. දැනට වුණත් අපිට ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන්. හැබැයි මම තව ටිකක් කියලා බලන් ඉඳලා මේක ක්ලෝස් කරගන්න උත්සාහයක් දරනවා. හරි. මම මේක ක්ලෝස් කරගත්තා 163කින් බලන්න මම ස්ටේක් එකට යොදපු ගානේ 163ක්ම මේ ට්‍රේඩ් එකකිනුත් මට ප්‍රොෆිට් එකක් ලැබිලා තියෙනවා. හරි. ඉතින් ඔයාලා දැක්කා කොච්චර සරල විදියට හොඳ ප්ලෑන් එකකට මම දවසේ ටාගට් එක අචීව් කරාද කියලා. ඉතින් මගේ ට්‍රේඩ් ටේබල් එක මම ඔයාලට පෙන්නන්නම්. අද දවසේදී කොහොමද මම ටාගට් එක අචීව් කරේ කියලා. මම දවස් දෙකක් විදියට ගත්තේ 19 වෙනිදා විතරයි. මොකද මට සමහර දවස්වල මගේ පෞද්ගලික කාරණා නිසා ට්‍රේඩ් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ දවස් දෙකේම ටාගට් එක මම එක දවසෙන් ඔයාලට හොයලා පෙන්නනවා. ඉතින් ඔයාලා මේ දේ කරන්න එපා. ඔයාලා හැමදාම දවසේ එක ටයිම් ෆ්‍රේම් එකක් තියාගෙන ඔයාලගේ ප්ලෑන් එක අචීව් කරන්න ඒ දවසේ ඒ ටයිම් ෆ්‍රේම් එකේ විතරක් හොඳ කල්පනාවෙන් හොඳට මාකට් එක ඇනලයිස් කරලා ට්‍රේඩ් දාන්න බලන්න. 0.7 40ක් ඉස්සෙල්ලාම ලොස් වෙලා තියෙනවා මගේ 19 වෙනිදා. අපි බලමු අපේ මේක කැල්කුලේෂන් එක කරලා කීයක් අද දවසේ ප්‍රොෆිට් එක ගන්න තියෙනවද මේ දවස් දෙකට 0.760 ඒවා දෙකක් කියන්නේ 0.7 සම වෙන්නේ 1.720ක ඩොලර් 1.720ක් අපි ටාගට් එක අචීව් කරන්න ඕනේ. බලමු අපි කොච්චරක් අපි හොයලා තියෙනවද කියලා. 1.720යි දවස් දෙකේම ටාගට් එක තියෙන්න ඕනේ. 0.745යි 0.756ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. 0.720ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඊට පස්සේ 0.741ක් ලොස් වෙලා තියෙනවා. මගේ ට්‍රේඩ් කරපු හිස්ටරි එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ 0.761ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. 0.737ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. 0.726ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අපේ ප්‍රොෆිට් එක ටාගට් එක ඇචීව් වෙන්න ඕන දවස් දෙකටම 1.720ක් විතරයි. හැබැයි අපි 1.764ක ටාගට් එකක් අපි ඇචීව් කරා දවස් දෙකට අදාළව. ඉතින් ඔයාලා දැක්ක කොහොමද මේ දේ මම සරලව ඇචීව් කරගත්තේ කියලා. ඉතින් මගෙත් එක දිගටම එකතු වෙලා ඉන්න. මම මේ වගේ ගොඩාක් වැදගත් වීඩියෝස් ඔයාලගේ ජීවිතේට ඔයාලගේ ලයිෆ් එක කොට දාන්න පුළුවන් වීඩියෝස් මම අරන් එනවා කවුරුත් නොකරන විදියට. ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්.